හරලමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ පිළිගියුම් කාලය කියන ආයෝජන ගේම් ක්‍රමය ගැන. එතකොට මොකක්ද මේ පිළිගියුම් කාලය කියන්නේ? පිළිගියුම් කාලය කියන්නේ සරලවම කිව්වොත් ව්‍යාපෘතියක් ආරම්භයේදී ව්‍යාපාර විසින් දරන ලද ආයෝජනය. ඒ කියන්නේ ව්‍යාපාරය විසින් දරන ලද මූලික ආයෝජනය නැවත ආවරණය කර ගැනීමට ගතවන කාලය. සරලවම කියොත් ඕක. ව්‍යාපාරයේ මුලින්ම ව්‍යාපාරයෙන් යන මුදල, මූලික ආයෝජන නිසා ව්‍යාපාරයෙන් එළියට ගලා යන මුදල නැවත අය කර ගැනීමට ව්‍යාපාරයට ලැබෙන මුදල් ප්‍රවාහ වලින් කොච්චර කාලයක් ගත වෙනවද කියන එක. ඕක අපි අදලා පෙන්නුවොත් මෙන්න මේ වගේ. උදාහරණයක් ගන්න ව්‍යාපාරය ආයෝජනය කරන යන්ත්‍රයක. ওই යන්ත්‍රයේ වටිනාකම හරිද? ওই යන්ත්‍රය වෙනුවෙන් මුලින්ම ගෙවන්න ඕනේ මුදල රුපියල් 1000යි. හරිද? 1000යි. ඔන්න අපි දැන් ආයෝජනය කරන්නේ කොයි වර්ෂයේද? 0 වෙනි වර්ෂයේ. හරිද? වර්ෂය දාමු පොඩි බිඳුව. ඔය යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය අපි ගන්න යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද සහ හතරවෙනි අවුරුද්ද. මේ දවසේදී ගන්නා හතරවෙනි අවුරුද්ද අවසානයේදී අපි යන්ත්‍රය අයින් කරනවා. එතකොට මේ මූලික ආයෝජනය මේ කවදද? මෙන්න මේ 0 වෙනි වර්ෂයේ. 0 වෙනි වර්ෂයේදී ව්‍යාපාරේ දරන්න ඕනේ මුදල ව්‍යාපාර විසින් දරන ලද මුළු ආයෝජනය, ඒ කියන්නේ මූලික ආයෝජනය ව්‍යාපාරයට දරන්න වෙනවා රුපියල් 1000ක්. 1000ක් දරන්න වෙනවා. ওই 1000 මොකද්ද මුදල් ගලා ඒමත්ද ගලා යාමත්ද? අපි දන්නවා ගලා යාමක් නේ. යන්ත්‍රය ව්‍යාපාරය ඇතුළට එනවා ඒත් එක්කම ව්‍යාපාරයේ මුදල් එළියට ගලා යාමක් වෙනවා. එතකොට මේ පිළිගෙවුම් කාලයේදී බලන්නේ මෙන්න මේ 1000 ආවරණය කරගන්න මේ අවුරුදු 4න් කොච්චර කාලයක් යනවද? සමහරවිට අවුරුදු 4ම යන්නත් පුළුවන්. සමහරවිට මේ අවුරුදු 4 පුරාවට බැරි වෙන්නත් පුළුවන්. ඊට අඩු කාලයකදී ආවරණය කරගන්නත් පුළුවන්. හරිද? දැන් බලන්න පළවෙනි උදාහරණය. හිතන්න පළවෙනි අවුරුද්ද ව්‍යාපාරයට යනවා අපි කියමු රුපියල් 500ක්. හරිද? මේ ව්‍යාපාරයට මේ දෙවෙනි අවුරුද්දෙත් හම්බ වෙනවා 500ක්. තුන්වෙනි අවුරුද්දෙත් හම්බ වෙනවා 500ක්. හතරවෙනි අවුරුද්දෙත් ගලා වෙනවා 500ක්. මේ මොනවද? ඔයාලා මුදල් ප්‍රවාහ ගණනය කරන්න දන්නා නම් මේ මොනවද මේ? ඔය තමයි වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහ. වාර්ෂික මෙහෙයුම් නිසා ඇතිවෙන ශුද්ධ මුදල් ප්‍රවාහය. එක් අවුරුදු වලදී. පළවෙනි අවුරුද්දේ 500යි, දෙවෙනි අවුරුද්දේ 500යි, තුන්වෙනි අවුරුද්දේ 500යි සහ හතරවෙනි අවුරුද්දේ 500යි. දැන් බලන්න සමාන ඒවානේ. සමාන ඒවා. සමාන මුදල් ප්‍රවාහයන් තමයි ලැබෙන්නේ. ඕවා අසමාන වෙන්නත් පුළුවන්. හරිද? අසමාන වෙන්නත් පුළුවන්. එතකොට මේ 1000 ආවරණය කරගන්න මේ පළවෙනි අවුරුද්දේ 500ක් හම්බ වෙනවා. 500ක් මුදල් ගලා ඒමක්. ඔය ගලා ඒම නිසා මුලින් වෙච්ච මුදල් ගලා යාම කීයද? 1000යි. 1000න් 500ක් අපිට ආවරණය කරගන්න පුළුවන්. එතකොට මුලින්ම ආවරණය කරගන්න තියෙනවා අපිට 1000ක්. හරිද? ওই 1000 වෙනුවෙන් 500ක් හම්බුණා. මුලින්ම 1000ක් තිබ්බ ආවරණය කරගන්න ඒක මුදල් ගලා යාමක් 500ක් හම්බ වෙනවා. 500ක් හම්බුණා. මේ 500 හම්බුණාට පස්සේ කීයක් කව වුණාද? 1000ක් කව කරගන්න තිබ්බා 500ක් හම්බුණා. තව ඉතුරු කීයද? 500යි. ඔන්න අපි ව්‍යාපෘතිය ආරම්භයේදී යොදපු මුදලෙන් 500ක් කව කරගත්තා. මේක ධනද ඍණද? ඍණ නේ. ඇයි තාමත් ඍණ ගාණ වැඩි. දෙවෙනි අවුරුද්දට යනවා. දෙවෙනි අවුරුද්දේ රුපියල් 500ක් හම්බ වෙනවා. මේ 500ක් තව ඉතුරුයි. අපිට ඉතුරුයි තව ආවරණය කරගන්න. කව කරගන්න 500ක් ඉතුරුයි. ඔය 500 වෙනින් තව 500ක් හම්බ වෙනවා. දැන් කීයද? බිඳුවයි. අන්න බිඳුව වුණා කියන්නේ මොකද්ද? අපි ව්‍යාපෘති ආරම්භ කරපු මූලික ආයෝජනය ව්‍යාපෘතියේ මූලික ආයෝජනයෙන් පස්සේ එන මුදල් ප්‍රවාහ වලින් ආවරණය කරගෙන ඉවරයි. ඔන්න ඔය වගේ ගත වෙච්ච කාලය ගණනය කරනවා. දැන් මෙතන අවුරුදු කීයක් ගියාද? අවුරුදු 1යි, අවුරුදු 2යි. දෙවෙනි අවුරුද්දේ කව කරගත්තා. කියන්නේ අවුරුදු 2කින් අපි මේ ව්‍යාපෘතිය මුලින්ම අපේ පිට වෙච්ච මුදල් ප්‍රමාණය, මුලින්ම ගලා ගිය මුදල් ප්‍රමාණය, ඒ කියන්නේ අපේ මූලික ආයෝජනය පස්සේ එන ශුද්ධ මුදල් ප්‍රවාහ වලින් පස්සේ එන වාර්ෂික මුදල් ප්‍රවාහ වලින් අපි ආවරණය කරගත්තා. එතකොට අවුරුදු 2ක් ගියා. එහෙනම් මේක පිළිගෙවුම් කාලය කීයද? අවුරුදු 2යි. මොකද මෙන්න මේ දවස් වෙද්දී අපි ආවරණය කරගන්නවා. එහෙනම් කියන්න බලන්න ආයෝජනය මේක. ඔය ආයෝජන වෙනුවෙන් ලැබිච්ච මුදල් වලින් ඔය ආයෝජනේ කව කරගත්තා දෙවෙනි අවුරුද්ද වෙනකොට. එහෙනම් මේ තුන්වෙනි අවුරුද්ද සහ හතරවෙනි අවුරුද්ද අපිට මොනවද දෙන්නේ? මුදල් ප්‍රවාහ ගලා ඒමක් වෙනවා. ශුද්ධ මුදල් ප්‍රවාහ ගලා ඒමක් වෙනවා. වාර්ෂික. එතකොට ඕවා මොනවද අපේ? ලාභ. ඇයි? තවදුරටත් කව කරගන්න ආයෝජනයක් නැහැ අපිට. ආයෝජනේ කව කරගත්ත පළවෙනි අවුරුද්දකේදී තුන්වෙනි සහ හතරවෙනි අවුරුද්ද වලින් ලැබෙන මුදල් අපේ ව්‍යාපාරයට ලාභ. හරිද? ලාභ. ඇයි ආයෝජනේ කව කරගෙන ඉවරයි. මේ දෙක වෙන් කරා ආයෝජනය වෙනුවෙන් ඉතිරි දෙකෙන්
අපි ප්‍රතිලාභ අපිට ලාභ. ඒතර ඔයාලට තේරෙන්න ඕන එකක් තමයි පිළිගෙවුම් කාලය අඩු වෙන තරමට මොකද වෙන්නේ? අපිට තියෙන වාසිය වැඩි. අපිට එන ලාභය වැඩි. ඇයි? මුලින්ම කව කරගත්ත කියන්නේ පිළිගෙවුම් කාලයට පස්සේ. හරිද? ව්‍යාපෘතියේ ආයෝජනය ආවරණය කරගත්තට පස්සේ එන සියලුම මුදල් ප්‍රවාහ අපේ ව්‍යාපාරයට ලාභ. එතකොට ඔයාලට දෙන ඕනේ ගාණක් වර්ග දෙවිධයකට හදන්න පුළුවන්. ආහාර දෙකකට හදන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථා දෙකයි එන්නේ. එකක් දැන් මේ කතා කරා වගේ මුදල් ප්‍රවාහ සමාන අවස්ථාවක් සහ දෙවැනි එක මුදල් ප්‍රවාහ අසමාන අවස්ථාවක්. වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහ. වාර්ෂිකව ලැබෙන මෙහෙයුම් මුදල් ප්‍රවාහ පළවෙනි එක සමාන අවස්ථාව. දෙවැනි එක වාර්ෂිකව ලැබෙන මෙහෙයුම් මුදල් ප්‍රවාහ අසමාන අවස්ථාව. අපි ඔය දෙක දාගමුකෝ මෙතන. ඔන්න පළවෙනි එක මෙන්න දෙවැනි එක. පළවෙනි ක්‍රමය. හරිද? මේ දෙකෙන් විතරයි. ෂුවර් ඇන්ඩ් ෂොට් මෙතනින් එහාට අහන්න විදියක් ඇත්තෙම නැහැ. මුදල් ප්‍රවාහ සමාන සහ අසමාන අවස්ථා විතරයි අහන්නේ. මේක අපි දාමු සමාන මුදල් ප්‍රවාහ. මේ මුදල් ප්‍රවාහ සමාන අවස්ථාවක් සහ මුදල් ප්‍රවාහ අසමාන අවස්ථාව. අසමාන. හරිද? සමානයි කියන්නේ මොකද්ද? අපි උදාහරණයක් හදමු. මේ දෙකේදීම හරිද? ඔහොම බෙදාගත්තොත් අපිට ගාණක් හම්බ වෙනවා මෙහෙම. මේ ගාණ. හරිද? පළවෙනි ගාණ. අපිට කියනවා පේනවනේ ඔයාලට. පේනවනේ? අපිට කියන ගාණ මෙහෙම. ව්‍යාපාරයේ මූලික ආයෝජනය හරිද? යන්ත්‍රයක් ගන්නවා කියලා හිතන්න. යන්ත්‍ර මැෂින් එක තමයි ආයෝජනය කරන්න යන්නේ. මැෂින් එකේ ඵලදායී ජීව කාලය අවුරුදු 6යි. මැෂින් එකේ වටිනාකම අපි දාමු රුපියල් 1000යි. හරිද? මැෂින් එකේ වටිනාකම රුපියල් 1000යි. වටිනාකම රුපියල් වලින් දාමුකෝ. අපි දාමු යන්ත්‍රය. යන්ත්‍රයේ වටිනාකම රුපියල් 1000යි. හරිද? යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය කීයද? අවුරුදු අපි දාමු අවුරුදු 5යි. අවුරුදු 5යි. මේ අවුරුද්දේ මුදල් ප්‍රවාහ සමානයි. හරිද? ඒ කියන්නේ අවුරුදු 5 පුරාවට මුදල් ප්‍රවාහ ගලා ඒමක් වෙනවනේ. ඔය ගලා එන මුදල් ප්‍රවාහ සමානයි. අපි දාමු 250 ගානේ මුදල් ප්‍රවාහ ගලා ඒමක් සිද්ධ වෙනවා. හැම අවුරුද්දකම මෙහෙයුම් නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයක් වාර්ෂික වෙනවා රුපියල් 250 ගානේ. දෙවෙනි ගානට ගියොත් හරිද? අපි මේක හදලා නැහැ. ඒතර ඔයාලා දන්නා යන්ත්‍රයේ වටිනාකම රුපියල් 1000යි. ඒ කියන්නේ මුලින්ම ආයෝජනය කරන්න වෙන රුපියල් 1000ක්. ඉතිරි අවුරුදු 5 පුරාට යන්ත්‍රයේ ජීව කාලය අවුරුදු 5යි. ඒ කියන්නේ ව්‍යාපෘතිය කාලයත් අවුරුදු 5යි. ඔය කාලය පුරාවට අපිට 250 ගානේ සමාන මුදල් ප්‍රවාහ මේවා සමානයිනේ. එකකට එකක් සමානයි. සමාන මුදල් ප්‍රවාහ ලැබෙනවා 250 ගානේ අවුරුදු 5 පුරාවට. අපි ඔය ටයිම් ලයින් එකට අදගත්තොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක තමයි අපේ ටයිම් ලයින් එක. මෙන්න ආරම්භය. ආරම්භයේදී අපෙන් ගලා යන රුපියල් 1000ක් පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද, හතරවෙනි අවුරුද්ද සහ පස්වෙනි අවුරුද්ද. මේ අවුරුදු 5 පුරාවට රුපියල් 250 ගානේ හරිද? අපිට මුදල් ප්‍රවාහ එනවා. මෙහෙයුම් මුදල් ප්‍රවාහ එනවා. දැන් අපි බලන්නේ මොකද්ද? මේ 1000 කවර් කරගන්න මේ මෙහෙයුම් වලින් හම්බෙන මුදල් ප්‍රවාහයන්ගෙන් කොච්චර කාලයක් ගත වෙනවද? හරිද? කලින් මම ඔයාලට මුලදී පෙන්වන්නේ කොහොමද? මේක අඩු කර ගිහිල්ලා නෙමෙයි. දැන් ඔයාලට බැලුවනට පෙන්වන්නේ 250 ඒවා 4ක් කියන්නේ 1000යි. එහෙනම් මේ පළවෙනි අවුරුද්ද 250ක් ආව වෙනවා. තව 750ක් ඉතුරුයි. දෙවෙනි අවුරුද්ද තව 250ක් යනවා. එතකොට තව 500ක් ඉතුරුයි. මෙතනින් ඊළඟ 250ක් යනවා. තව මෙතනින් 250ක් කවර් කරන්න ඉතුරුයි. හතරවෙනි අවුරුද්ද 250ක් යනවා. එතකොට මුළු ආයෝජනෙම කවර් කරගෙන ඉවරයි. එතකොට ඔයාලට පේනවා අවුරුදු 4ක් යනකොට මේකේ ආයෝජනය ආවරණය කරගෙන ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? පිළිගෙවුම් කාලය අවුරුදු 4යි. ඕක ඔහොම ගණනය කරන්නේ නැහැ අපි. හරිද? ඔහොම 250ක් අඩු කර ඔහොම ගණනය කරන්නේ නැහැ. මම අර මුලදී පෙන්වුවේ වැඩේ වෙන විදිහ වලට. එතකොට ඕක ගණනය කරන්න තියෙන ලේසිම ක්‍රමය සහ අර ස්ටෑන්ඩඩ් ක්‍රමයක් තියෙනවනේ. ඒක තමයි පිළිගෙවුම් කාලය මුදල් ප්‍රවාහ සමාන අවස්ථාවලදී අපි ගණනය කරන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? පිළිගෙවුම් කාලය. හරිද? පිළිගෙවුම් කාලය සමානයි මොකද්ද? මූලික ආයෝජනය. අපි මූලික ආයෝජනය කීයද? 1000යි.
මූලික ආයෝජනය බෙදනවා මොකෙන්ද? වාර්ෂික ශුද්ධ ශූමුපු කියලා ශුද්ධ මුදල් ප්‍රවාහය. මේ 1000 බෙදනවා 250යි. සමානයි කීයද? මොන බලන්නකෝ. 1000 බෙදීම 1000යි. මූලික ආයෝජනය කීයද? 1000යි. 1000 බෙදනවා වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය කීයද? 250යි. මුදල් ප්‍රවාහ වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහය සමානයි. සමානයි නම් මම කිව්වා මෙන්න ක්‍රමය මූලික ආයෝජන බෙදන වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය සමානයි කීයද? වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය 250යි. එහෙනම් අපි පිළිගියුම් කාලය එනවා කීයද? 100 බෙදනවා 1000 බෙදනවා 250යි. බිංදුවර කැපෙනවා 100 බෙදීම 25 සමානයි 4යි. මේක අපි නිකන් 4 කියලා දානවද? නෑ. අපි දාන්නේ කොහොමද? අවුරුදු 4යි කියලා. ඇයි? අපෙන් අහන්නේ කාලය. කාලය උඩ දෙන්න ඕනේ අපි අවුරුදු සහ මාස වලින්. උත්තරේ කීයද? පිළිගියුම් කාලය අවුරුදු 4යි. දැන් ඔයාලා දන්නවනේ සමාන අවස්ථාවලදී හොයන්න දන්නවා. අසමාන අවස්ථාවලදී වැඩි පොඩ්ඩක් කොම්ප්ලෙක්ස්. අපිට ඕන වෙනවා අලුත් වචනයක් එනවානේ. අලුත් වචනයක් එනවා. සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ. වචනේ අලුත් වුණාට ඔයාලා ওই වචනේ කලින් අහලා තියෙනවා. වචනේ කියන්නේ සම්පූර්ණ වචන අලුත්නේ. සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ. කියවන්න තමයි පොඩ්ඩක්. සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ. හරි. අපි යන cumulative net cash flows. මේ පිළිගියුම් කාලේ ඉංග්‍රීසි වලින් payback period කියන මේක initial investment එක බෙදනවා වාර්ෂික annual net cash flows. net cash flow එක සමාන අවස්ථාවලදී ඒ කියන්නේ cash flows equal න ะ හරිද? ඊළඟට අසමාන අවස්ථාවලදී කියන්න තමයි මම දැන් ඔය කිව්වේ අපිට ගණනය කරන්න වෙනවා මොකද්ද? ඒක කළු පැන් ලියමුකෝ. අපිට ගණනය කරන්න වෙනවා මොකද්ද? සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ. සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ ගණනය කරන්න වෙනවා. දැන් අසමානයි නම් අපි ගාණක් වෙනස් කරමු. යන්ත්‍රයේ රුපියල් 1000ම තමයි. මෙන්න මෙතනින්මයි ගන්නෙ. ඵලදායී ජීව කාලයත් අවුරුදු 5යි. හැබැයි අපේ වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහ මෙහෙයුම් නිසා ඇති වෙන වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය යන්නේ මෙන්න මේ විදිහට. අවුරුදු 5 පුරාට එන්නේ මෙන්න මේ ගණන් වලින්. කීයද? පළවෙනි අවුරුද්දේ හම්බ වෙනවා 200ක්. දැන් අසමානයි මේ අසමානයි. සමාන නිසා ඔක්කොම සමානයි. ශුද්ධ මුදල් වාර්ෂික මුදල් ප්‍රවාහ වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහ සමානයි. ඒ හින්දා අපිට කරන්න පුළුවන් මොකද්ද? මූලික ආයෝජන බෙදුව වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ. එතකොට අපිට එනවා අවුරුදු වලින් අපි ගානේ දෙන්න ඕනේ අවුරුදු 4. 4යි තව මාස ගානක් තියෙනවා. බෙදද්දින් ඇද ගානක් ආව කියන්නකො 4.5ක් කියලා මොකද්ද? අවුරුදු 4යි අර 0.5ට කන්වර්ට් කරගන්න ඕනේ මාස වලට. ඒක මෙතනින් කියලා දෙන්න. හරිද? ඊට පස්සේ 200යි මේ අසමාන අවස්ථාවලදී ඊළඟ අවුරුද්ද 300යි ඊට පස්සේ අවුරුද්ද 250යි අය හම්බ වෙනවා 400යි. හරිද? අය හම්බ වෙනවා 400 350යි. හරිද? මේ ආයෝජනය දැන් මේ 1000ම ආයෝජනය කරපුවාම දැන් ඔය වෙන කම්පැනි එකක් කියලා හිතන්නකෝ. නැත්තම් වෙනත් අවස්ථාවක් කියලා හිතන්නකෝ. යන්ත්‍රය මිල 1000යි. හරිද? ඵලදායී ජීව කාලයත් අවුරුදු 5මයි. හැබැයි මුදල් ප්‍රවාහ මේකේ සමානයි. දෙවෙනි අවස්ථාවේදී අසමානයි. හරිද? අසමානයි. ඒ කියන්නේ මේක ටයිම් ලයින් එකකට දැම්මොත් මම මේකේ අවස්ථාව වෙන්නේ මෙහෙම. ආරම්භයේදී මගේ මුදල් ගලා යනවා කොච්චරද? මේ 1000ම තමයි. මේක දෙකටම කොමන්න. මේක ගණන් දෙකටම පොදුයි. හරිද? 1000යි. පොදුයි කියන්නේ මේ මම දෙන උදාහරණයේදී පොදුයි. හරිද? නැත්නම් විභාගෙදී කොහොමද පොදුයි වෙන්නේ? මම දෙන උදාහරණයේදී පොදුයි. හරිද? 1000ක් යනවා අවුරුදු 5යි 1යි 2යි 3යි 4යි සහ 5යි. මුදල් ප්‍රවාහයන් කොහොමද දෙන්නේ? 200යි 200ක් එනවා ඊළඟට 300ක් එනවා ඊළඟට 250යි ඊළඟට 400 සහ 350යි 400යි සහ 350යි. දැන් මාර වැඩක් වෙන්නේ නේ මේ විදිහට බෙදලා හොයන්න බෑ. අපිට දැන් ලේසි විදිහට හොයන්න බෑ. ඇයි? බෙදලා හොයන්න තිබ්බා මුදල් ප්‍රවාහයන් සමානයි නම්. දැන් අසමානයි. මං කිව්වා අසමාන වුණා අපි මොකද්ද කරන්න ඕනේ? සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ ගණනය කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට එක්සෑම් එකේදී දෙනේවා මෙහෙම හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ නෙමෙයි. හම්බෙන්න පුළුවන්. අඩුයි හම්බෙනවා. හරිද? වැඩියෙන්ම හම්බෙන්නේ මෙන්න මේ වගේ අසමාන ඒවා. මොකද ඔයාලට දෙන්නේ මේ ගාන තනියම ගානක් දීලා පිළිගියුම් කාලේ හොයන්න දෙන්නේ නැහැ. ඔයාලට දෙනවා මුලින්ම ශුද්ධ මුදල් ප්‍රවාහ ගණනය කරන්න වාර්ෂික ඒ කියන්නේ මූලික ආයෝජනීය ශුද්ධ මුදල් ප්‍රවාහ
වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහ අවසාන සහ පරිණත මුදල් ප්‍රවාහ ගණනය කරන්න කියලා දෙනවා පළවෙනි කොටස. දෙවෙනි කොටසෙන් අහනවා එක්කෝ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය එක්කෝ මේක ශුද්ධ වර්තමාන අගය ඊට පස්සේ එක්කෝ පිළිගෙවුම් කාලය. එකක් හෝ එකෙන් කීපයක් අහන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අනිවාර්යෙන් එන්නේ මොකක්ද කියලාද? මුදල් ප්‍රවාහ ගණනය කරන්න දීලා තමයි මේ ආයෝජන ගේම් ක්‍රම වලට යන්නේ. කොහොමත් ඔයාලා දන්නවනේ පළවෙනි ස්ටෙප් එක ප්‍රාග්ධන ආයෝජන තීරණවල විකල්ප හඳුනා ගැනීම. දෙවෙනි එක ශුද්ධ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. ගණනය කිරීමකට ඇස්තමේන්තුවක් කරන්න එතන හරියටම කිව්වොත්. තුන්වෙනි එක මෙන්න මේ ආයෝජන ගේම් ක්‍රම වලින් අපි එක් එක් විකල්පය අගයනවා. හතරවෙනි එක අපි ඔය ඇගීම් ක්‍රම කරලා ඇගීම් ක්‍රම වලින් විකල්ප ඔක්කොම මොනවද මේ අගයලා හොඳ විකල්ප තෝරාගෙන ඒ විකල්පය ක්‍රියාත්මක කරනවා. ඒකේ සල්ලි ඉන්වෙස්ට් කරනවා. දැන් මෙතන ගත්තාම මුදල් ප්‍රවාහ අසමානයි. එතකොට අපිට ඕන වෙනවා ශුද්ධ මුදල් ප්‍රවාහ සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ ගණනය කරන්න. අපි ඕක කරන්න පොඩි වගුවක් ගහ ගන්නවා. පළවෙනි එක තමයි වර්ෂය හරිද? දෙවෙනි එක වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය අන්තිම එක සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය. ඔන්න ඔය විතර අපි වගුවක් ගහ ගන්නවා. හරිද? ගාන හදන්න බෑ ලස්සනට. මොකද ඒ ලෙවල් යන එකපාරයිනේ. ඒ පාර ලියන එක ලස්සනට මෙන්න මේ විදිහට දාලා හදන්න. බය වෙන්න බෑ ටයිම් විතර වෙනවා. ටයිම් අධි වෙන ෆස්ට් පාර්ට් එක විතරනේ. සෙකන්ඩ් පාර්ට් එක මැද වෙනවා නම් පොඩි අවුලක්. හරිද? ගණන් ටිකක් වැඩියෙන් හදලා ප්‍රැක්ටිස් වෙලා එක්සෑම් එකට යන්න. මොකද ෆස්ට් පාර්ට් එකට මොකේට අඩු වුණත් මොකද වෙන අවුලක් තමයි. හරිද? මොකද සාමාන්‍යයෙන් ටයිම් බැලන්ස් කරලා දෙන්න ළමයට හදන්න පුළුවන් හින්දානේ නේ. ටයිම් බැලන්ස් වෙන එක මේ ඒක ටයිම් මැනේජ්මන්ට් වෙන පේපර්ස් ටිකක් කරලා වැඩි ඔය කෙටි ක්‍රම ටිකක් ඉගෙනගෙන එහෙම හදන්න. දැන් ඔන්න වර්ෂය. පළවෙනි වර්ෂය ලවුන් කරන්න ඕනේ. පළවෙනි වර්ෂය, දෙවෙනි වර්ෂය. මේකද අපි බිඳුවෙනි වර්ෂයෙන් ඉඳන් යන. ඇයි මේ ආයෝජනය කරන බිඳුවෙනි වර්ෂයේදී පළවෙනි වර්ෂය, දෙවෙනි වර්ෂය, තුන්වෙනි වර්ෂය, හතරවෙනි වර්ෂය, සහ අවසානයේ පස්වෙනි වර්ෂය. වලට පේනවා ඇතිනේ. හරිද? පේනවා. එතකොට වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහයන් ඔයාලා දන්නවා. 200, 300, 250, 400, 350. ආරම්භයේදී කීයද? බිඳුවෙනි වර්ෂයේදී 1000ක මුදල් ගලා යාමක්. එහෙනම් ඍණ අගයක් නේ. වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය ඍණ අගයක්. ඇයි මුලින්ම 1000ක් යනවා. පළවෙනි අවුරුද්දේ හම්බ වෙනවා 200යි. දෙවෙනි අවුරුද්දේ හම්බ වෙනවා 300යි. තුන්වෙනි අවුරුද්දේ හම්බ වෙනවා 250යි. හතරවෙනි අවුරුද්දේ හම්බ වෙනවා 400යි. පස්වෙනි අවුරුද්දේ හම්බ වෙනවා 350යි. ඔය තමයි අපේ මොනවද? වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහ. සාමාන්‍ය මේ පස්වෙනි අවුරුද්දේ වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහ වලට අමතරව තියෙන බල මොකද්ද? අමතරව තියෙනවා සාමාන්‍යයෙන්. ඔයාලා මොකක්ද දන්නවද? අවසාන එහෙම නැත්නම් පරිණත මුදල් ප්‍රවාහයක් තියෙනවා ඔය පස්වෙනි අවුරුද්දේ. කියන්නේ ව්‍යාපෘති අවසාන අවුරුද්දේ. ඔයාලා දන්නවනේ කාර්යක ප්‍රාග්ධනයේ මුලින්ම යනවා අවසාන අවුරුද්දේදී ව්‍යාපාරයට ගලා යෑමක් වෙනවා. මුලින්ම ගලා යාමක් අවසාන අවුරුද්දේ ගලා යෑමක්. නැවතයි කරගන්න පුළුවන්. ඊළඟ එක ආරම්භයේදී යන්ත්‍රයේ මුදල ගෙවනවා මුදල් ගලා යාමක් සිදු වෙනවා. ඒත් එක්කම පස්වෙනි අවුරුද්දේ ওই යන්ත්‍රයේ සුන්බුන් නගය අපිට මුදල් කරගන්න පුළුවන්. සුන්බුන් නගය කියන්නේ විකුණන්න පුළුවන් වටිනාකම. අවසාන අවුරුද්දේ වෙද්දිත් මේක යම්කිසි වටිනාකමක් තියෙනවා. යකඩ බඩුවට හරි දුන්න හැකි ඔය යන්ත්‍රේ. දීලා එහෙම විකුණලා ගන්න පුළුවන් අගයට අපි කියනවා සුන්බුන් නගය කියලා. ඒතර ඕක අවසානයේදී රිකවර් කරගන්න පුළුවන්. මේක මේ සරල ගණන්. හරිද? ටිකක් කොම්ප්ලෙක්ස් ගණන් ඉන්නේ. ඊළඟට දැන් වල දන්න වර්ෂය හදන්න වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහයන් දාගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් තමා ගානේ ලස්සනම කොටස එන්නේ මොකද්ද? සමුචිත ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරන්න. සමුචිත කියන්නේ මං කිව්වා එකතු වෙවි යන එක. එකතු වෙවි යන එක. හරිද? එනවනේ. හරිද? තියෙන්නේ ලස්සනට. එකතු වෙවි යන එක. දැන් මෙතන මේ බිඳුව තියෙනවා. මෙතන මේ අගයක් නෑ තාම. එහෙනම් බිඳුවෙනි වර්ෂයේදී 1000 ඍණ 1000ක් එනවා. එහෙනම් බිඳුවේ ඍණ 1000යි කියන්නේ කීයද? ඍණ 1000යි මේ. පළවෙනි අවුරුද්ද ඍණ 1000. ඍණ වලින් පටන් ගන්න අපි අයි. මොකක්වත් තිබ්බේ නැති තැනකට ඍණ අගයක් ආවම ඍණ. බිඳුවට ඍණ 1000ක් එකතු කරපුවම කීයද? ඍණ 1000ක් එකතු කරපුවම ඍණ 1000යිනේ. ඔය වගේ කතාවක්. දැන් ඍණ 1000යි. ඇයි? මේ බිඳුවෙනි වර්ෂයේදී අපෙන් ගලා යාමක් උනේ. ඔය ගලා යාම දැම්ම ඍණ 1000යි. ඊළඟට පළවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. පළවෙනි අවුරුද්දේදී මුදල් ගලා යෑමක්. අන්න ඍණ 1000ක් තිබ්බා. ඒ කියන්නේ මේ මොකද්ද මේ?
ආයෝජනය කරගන්න ආවරණය කරගන්න තියෙන ආයෝජනයේ කොටස වටිනාකම 1000ක් ආයෝජනය කරා අපි දැන් බලන්න පිළිගියුම් කාලය කියලා ඔය 1000 ආවරණය කරන්න කොච්චර කාලයක් යනවද කියලානේ අපි ඒ කාලය ගණනය කරන්නේ නැහැ. එතකොට මේ පළවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. ඍණ 1000ක් තිබ්බා. ඒ 1000 වෙනුවෙන් 200ක් හම්බුණා. 200ක් එද්දි මේ 1000 අඩු වෙන්න ඕනේද නැද්ද? අඩු වෙන්න ඕනේ මේ 1000ක් අය කරගන්න තිබ්බා. 1000ක් ආයෝජනය. ඔය ආයෝජන වෙනුවෙන් 200ක් හම්බ වෙනවා. මෙන්න මේ 200 ගන්න 200 අරගෙන තිබ්බ ආයෝජනයෙන් කොටසක් අඩු කරගන්න කියලා තමයි ඔතනදි කියන්නේ. එතකොට 200ක් කියපුවාම ඍණ 1000 ධන 200 සමාන ඍණ 800යි. තාම සම්පූර්ණයෙන් කවර් වුන්නේ නැහැ. තාම කවර් වුන්නේ නැහැ. ඇයි 200යි හම්බුනේ. මදි 1000ක් තිබ්බා. දැන් 200 හම්බුනාට පස්සේ කීයක් තියෙනවද? 800යි. දැන් ওই 800ක් තියෙන ඉතුරු ওই 800 කව කරගෙන 300ක් හම්බ වෙනවා. 800ක් කව කරගෙන ධන 300යි. කීයද? ඍණ 500යි. තාම ඍණාගයන්. තාම ඍණාගයන් කියන්නේ මොකද්ද? කව කරගත්තේ නැහැ. ඔයාලා දන්නවා කව කරගත්තාම කීයට වැටෙන්න ඕනේද? වගේ බිඳුවට එන්න ඕනේ. ඊට පස්සේ හම්බ වෙනවා 250ක්. 250ක් හම්බ වෙනවා. 500ක් තිබ්බා ඍණ. ඒකට ධන 250යි සමානයි ඍණ 250යි. අන්න දැන් තමයි වැඩේ කේස් වෙන්නේ මේ ඍණ 250යි. 400ක් හම්බ වෙනවා. අපි ඔය 400 මතන දානවද නැහැ. ඇයි? අපිට 1000යි කව කරගන්න ඕනේ. ඊට වෙලා සතයක්වත් අපිට කව කරගන්න අවශ්‍ය නැහැ. 1000ක් වෙනුවෙන් තමයි ඔය 1000 නෙමෙයි ඍණ 1000න් අඩු වෙවි ආවා. තව 250ක් ආවරණය කරගන්න තියෙනවා. ඔය 250 වෙනුවෙන් 400ක් හම්බ වෙනවා. වැඩිනේ. අපි මොකද කරන්නේ? අපි බලන්න ඕනේ මේ 400න් කොච්චර දැන් මේ 400 හම්බෙන්නේ අවුරුද්දට. එහෙනම් මේ ඔයක ඇදලා පෙන්නොත් මෙච්චර නම් සල් කරන්න දෙයක් නෑ ඔයාලට. මේ තුන්වෙනි අවුරුද්ද නම් මේ හතරවෙනි අවුරුද්දනේ. හතරවෙනි අවුරුද්ද මුල ඉඳන් හතරවෙනි අග මේ අවුරුද්ද පුරාවට තමයි 400 හම්බෙන්නේ. එහෙනම් අපිට ඕනේ 250යි. ඒ කියන්නේ මෙන්න මේ හරියදි වගේ 250 කව කරගත්තා නේ. භාගයට වඩා පොඩ්ඩයිනේ වැඩි. ඒ කියන්නේ මේ කාලේ ඉන්න වෙන්න ඕනේ නෑ. මේ හරියදි වගේ අපිට කව කරගන්න පුළුවන්. ඔයාලට පේනවද ළමයි? පේනවා. මං කියන එක තේරෙන්නේ නැතිනේ. මේ 400 හම්බෙන්නේ වර්ෂේ පුරාවටමනේ නේ. එහෙනම් 400 අගදි හම්බ වෙනවා කියලා එකක් නැහැ. වර්ෂේ පුරාම හම්බෙන්නේ 400. එතකොට 400 වර්ෂයටම නම් අපිට ඕනේ 400න් 250යි. 250 කියන්නේ මේ භාගයට වඩා ටිකක් වැඩි. ඒ කියන්නේ මාස 6ට වඩා පොඩ්ඩක් වැඩි ඇතිනේ. අන්න ඒ ගාන අපි ඔහොම ඇදලා පෙන්නවට වැඩක් නැහැ නේ. ආවේ කොහොමද කියලා විභාගයේ අපේ උත්තර පත්‍ර බලන එකනට පෙන්වන්න ඕනේ. මං කිව්වා අවුරුදු වලින් සහ මාස වලින් කරන්නේ හොයන්න ඕනේ. අපි ඔක හොයමුද? සම්පූර්ණ අවුරුදු නම් කීයක් ගියාද? ඔයාලා දන්නවද දැන් අවුරුදු 4ක් යන්නේ නැහැ. මොකද 4 වෙනි අවුරුද්ද පුරාවටම තමයි මේ 400 එන්නේ. එහෙනම් අපි දන්නවා දැන් අවුරුදු 3ක් ගියා. සම්පූර්ණ අවුරුදු කොච්චරක් ගියාද? 3යි. අවුරුදු 3යි. දැන් අපි දන්නවා. කළුද ලිව්වේ රතුද? රතු. අවුරුදු 3යි. මාස කීයද? මාස ගන්න තමයි හොයන්න යන්නේ. මේ ආයෝජනයේ ආවරණය කරගන්න තව ඉතුරු කීයද? 250යි. 250ක් ආයෝජනය කරගන්න ආයෝජනයේ ආවරණය කරගන්න තියෙනවා. ওই 250 වෙනුවෙන් 400ක් හම්බ වෙනවා. ඔහොම කරපුවාම ඉන්නේ මට භාග වලින්. මට භාග වලින් වැඩක් නැහැ. දැයි පිළිගෙවුම් කාලය අහන්නේ. කාලය කියන්නේ අවුරුදු මාස දින වලින් දෙන්න ඕනේ මම. නේ? දින වලින් දෙන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් අවුරුදු සහ මාස වලින් දෙන්නේ. එතකොට ওই භාගේ වැඩන්නේ නැහැ. 400 බෙදලා 250යි. 8න් 5යි එන්නේ. 8න් 5 කියන එක මීනින්ග්ලස්. කිසිම අර්ථයක් නැහැ. හරිද? මම ඕක මාස වලට හරවන්න ඕනේ. අවුරුදු සහ මාස වලින් දෙන්නේ. එහෙනම් ඔයාලා දන්නවා කීයෙන් ගුණ කරොත් හරියද? මාස වලින් නම් හොයන්න 12න් ගුණ කරොත් හරි. ඇයි? අවුරුද්දට මාස 12යි. 12න් ගුණ කරනවා. මොකද අවුරුද්දට මාස 12ක් නිසා. මේක තේරුණානේ? 250ක් ආවරණය කරගන්න තියෙනවා. ওই 250 වෙනුවෙන් 400ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 400න් 250 කියන්නේ කොච්චර කොටසක්ද කියලා තමයි ඔතන දෙන්නේ. ඒක 12න් ගුණ කරන මොකක් හොයන්නද? මාස වලට කන්වර්ට් කරගන්න. මාස වලට හරවා ගන්න. ඕක දැන් බෙදලා බලමු. බෙදලා බලමු. ඔන්න වැඩි බෙදන්න දෙයක් නැහැ. මෙතනින් මේ බෙදුව හැකනේ. බිඳුර කැපෙනවා. හරිද? කැපෙනවා. 40ට 20යි. 12ට 6යි. 25ව 6ක්. 20යි 25යි. අය මේක කැපුව හැකනේ. ඒ කැපුවේ අර කැල්ලකින් හුණා තවත් ලේසි වගේ. කැල්ලකින් හුණුද? නෑ මෙහෙම හොය. නැත්තම් මටත් આવු. හරිද? මෙතන 12නේ තිබ්බේ. 12නේ තිබ්බේ. මේක දෙකෙන් බෙදුව හැකිනේ. දෙකෙන් බෙදලා ආයෙත් බෙදුව හැකිනේ. 425 250යි. හරිද? මෙතන බෙදුව හැකි කීයද? මං කිව්වා 5ට 8යි. ඊට පස්සේ මෙතනත් බෙදුව හැකි. මෙතන 3යි, මෙතන 2යි. හරිද? මේ 6 නෑ. පොඩ පැටලුණාද ඔයාලට?
5 රත් 3 15යි. 15 බෙදුවම 2කින් 7.5යි මේ 5 රත් 3 15යි. 15 බෙදීම 2 සමාන 7.5යි. මාස කීයද? මාස 7.5යි. 7.5යි. අවුරුදු 3යි මාස 7.5යි. ඔය කියන්නේ මොකද්ද? 7.5යි කියන්නේ ජූලි වල මැද හරියක් වෙද්දින් වගේ අවුරුදු 3යි ඊළඟ අවුරුදු ජූලි මැද හරියක් විතර වෙද්දින් මෙයාලා කවර් කරගන්නවලු. හරිනේ? බෙදුව හරිනේ. බෙදුව හරිනේ. 250 බෙදීම 400 ගුණ කරනවා 12. හරි 7.5යි. ඕක කොහොමත් ලියුව හැකි. අවුරුදු 3යි මාස 7.5යි. ඔයාලා තේරෙනවද මම ටයිම් ලයින් එක ඇන්දේ මේ මෙතන ඉඳන් මෙතනට නම් 400 හැම වෙනි මුළු අවුරුද්ද පුරාවට නම් හරිද? ඕකේ මේ හරියද විදිහට කව වෙනවා. මොකද 250යි නෝනේ. හරිද? මෙච්චර වැඩේ මේ සරල කරන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙනවා ඔක. හරිද? අවුරුදු 3යි මාස 7.5යි. දැන් ඒතර ඔයාලා දන්න මුදල් ප්‍රවාහ සමාන අවස්ථාව නිසා අසමාන අවස්ථාවලදී කොහොමද අපි පිළිගෙවුම් කාලය හොයන්නේ කියලා. ඒතර සමාන අවස්ථාවේදී නම් ලේසි මූලික ආයෝජනයේ බෙදුව වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහ වලින් අපිට යන පිළිගෙවුම් කාලය. එහෙම නැති වෙලාවට මේකට මම ඕන සූත්‍රයකින් පෙන්නන්න. හරිද? සරල සූත්‍රය මේක මතක තියාගන්න. මේ වෙලාවේදී කොහොමද හොයන්නේ? සම්පූර්ණ අවුරුදු ගාන ඉස්සෙල්ලා හෙව්වා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දෙන් හම්බෙන සම්පූර්ණ මුදල් කොටසෙන් ඊළඟ අවුරුද්දේ මුදල් ටිකක් හම්බ වෙනවනේ. ඒ කොටසෙන් ආයෝජනයට කොච්චරක් ඕනද බැලුවා. ඒක මාස 12න් ගුණ කරා. ඕක මෙහෙම හෙව්වා හැකිනේ. A ධන B බෙදීම C ගුණ කරන 12න්. හරිද? ඔය මොකද්ද ඔය? ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණ අවුරුදු කීයක් යනවද? ඒ කියන්නේ හම්බෙන ඒ කියන්නේ වාර්ෂික හම්බෙන සම්පූර්ණ මුදල් වලින්ම අපි ආයෝජනය අඩු කරගෙන යන කාලය. ඒ කියන්නේ 1000 වෙනුන් අපි මේ සම්පූර්ණ මුදල් අඩු කරන්නේ 200 300 250 මේ දවසට නම් අඩු කරා. හැබැයි 400ම අඩු කරන්න බෑ මොකද? 250 තව ආවරණය කරගන්න තියෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණ අවුරුදු ගාන. B බෙදීම C. B කියන්නේ මොනවද? ආයෝජනයේ ඉතිරි මුදල. C කියන්නේ ඒ ඊළඟ අවුරුද්දේදී හම්බෙන ඒ ආයෝජන ඉතිරි කොටස වෙනුවෙන් හම්බෙන මුදල් ප්‍රවාහය. ගුණ කරන 12න් මොකක් හොයන්නද? ඒක මාස වලට කන්වර්ට් කරගන්න. හරිද? අවුරුදු 3යි මාස 7.5යි. ඕක මේ 7.5 කැතයිනේ. ඕක මේ ලියලා ඕනනම් ඔයාලා උත්තරේ මේක අරගෙන පස්සේ අන්තිම උත්තරේ දෙන්න අවුරුදු 3යි මාස 8යි කියලා. ඕක රවුන්ඩ් ඔෆ් කර හැකියි. ආසන්න අගයට වටවෙපුවාම ආසන්න මාසයට වටවෙපුවාම අවුරුදු 3යි මාස 8යි. එහෙනම් මං හිතනවා ඔයාලා තේරෙන්නේ නැති කියලා. දැන් සමාන අසමාන වෙලාවෙදී ඔයාලා හොයන්න දන්නවා. මම මෙච්චර සරලව කියලා දෙන්න ඕනේ නෑ මේ ගාන දැන්. ඒ ලෙවල් ළමයි පුළුවන් තරම් සරල කරලා කිව්වේ. මේක එන හැටි පව පෙන්වනවා ඔයාලට මේ. ඇයි මේක මේ දශම ගණන් එන්නේ? මාස ගණන් හොයන්න ඕනේ වෙන්නේ ඇයි කියලාත් පෙන්වනවා. හරිද? ඔච්චර කියලා දෙන්නෙත් නෑ කවුරුත් සහ මේ. ඔච්චර ඕනෙත් නෑ. ඒක මම සරලම කරලා කිව්වේ ඕනෙ කෙනෙක්ට තේරෙන විදිහට. ඒතර ඔයාලා දන්නවා දැන් පිළිගියුම් කාලය කියන්නේ මොකද්ද? ව්‍යාපෘති ආරම්භයේදී ව්‍යාපාරයේ විසින් දරන ලද මූලික ආයෝජනය නැවත ආවරණය කරගන්න ගතවන කාලය. ආවරණය වෙන්නේ මොනවා නිසාද? මූලික ආයෝජනයෙන් පස්සේ ලැබෙන ශුද්ධ මුදල් ප්‍රවාහයන් නිසා. මූලික ආයෝජනයෙන් පස්සේ ලැබෙන වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහයන් නිසා. හරිද? එතකොට හරිද? මම මේ හරියට ලියන්න. පේනවනේ. එතකොට ඔය ආයෝජන අවස්ථා මෙහෙම තියෙන පුළුවන්නේ. එක ආයෝජනයක් විතරක් නම් තියෙන්නේ. හරිද? ව්‍යාපාරයට තියෙන එක විකල්පයක්. ඒ කියන්නේ යන්ත්‍ර තියෙනවා නම් ව්‍යාපාරයට ආයෝජනය කරන්න හම්බෙලා තියෙන යන්ත්‍ර එකයි තියෙන්නේ. මෙයාලා දැන් බලන්න ඒක ආයෝජනය කරනවද නැද්ද කියලා. ඒ වගේ වෙලාවට ව්‍යාපාරයේ තියෙනවා නම් යම්කිසි අපේක්ෂිත පිළිගෙවුම් කාලයක්. උදාහරණයක් විදිහට එයාලගේ ප්‍රතිපත්තියක් විදිහට එයාලා පිළිගෙවුම් කාලය අවුරුදු 3ට වඩා අඩු නම් විතරයි. අවුරුදු 3ට වඩා පිළිගෙවුම් කාලය අඩු නම් විතරයි. හරිද? එයාලා මේ ව්‍යාපෘති ආයෝජනය කරන්නේ. දැන් එතකොට අපි සලකා බලනු ලබන විකල්පය. අපි දැන් ආයෝජනය කරන ඉන්න මැෂින් එක, යන්ත්‍රය පිළිගෙවුම් කාලය මේ විදිහට හදලා බලපුවාම අපිට එනවා උත්තරේ අපි කියමු 4යි කියලා. පිළිගෙවුම් කාලය 4යි. එයාලගේ අපේක්ෂිතකයේ 3යි. 3ට වඩා 4 වැඩි. එහෙනම් අපි ඔක ආයෝජනය කරනවද? නැහැ. 3ක් වුණත් ආයෝජනය කරන්න හේතුව තමයි එයාලගේ මොනවද මේ ප්‍රතිපත්තිය. පිළිගෙවුම් කාලය වසර 3ට වඩා අඩු වෙන්න ඕනේ. 3ට හෝ සමානයි හෝ අඩුයි නෙමෙයි. 3ට වඩා අඩුයි. එහෙනම් 3ට වඩා අඩුයි. අවුරුදු 2යි ගාණක්, 1යි ගාණක්, මාස ගාණක් තියෙන එකදී ආයෝජනය කරනවා. 3ට වැඩි වෙච්ච එකම රිජෙක්ට් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඔය මම දැන් කතා කරේ එක ආයෝජන විකල්පයක් තියෙනකොට. ඒතර ආයෝජන විකල්ප කීපයක් තියෙනවා. එයාලට ආයෝජනය කරන්න
අපි හිතමු ABCD කියලා ඔහොම මැෂින්ස් 10ක් විතර තියෙනවා. ওই 10න් එකක් තෝරගන්න යන්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවකදී එයාලා ඔය 10ෙම පිළිගෙවුම් කාල හොයලා අවම පිළිගෙවුම් කාලයක් තියෙන එකේ ආයෝජනය කරනවා. හරිනේ? අවම පිළිගෙවුම් කාලයක් තියෙන යන්ත්‍රය ආයෝජනය කරනවා. විකල්ප ගොඩක් තියෙනවා නම් අවම පිළිගෙවුම් කාලයක් තියෙන එකේ ආයෝජනය කරනවා. එක විකල්පයක් නම් තියෙන්නේ ව්‍යාපාරයේ අපේක්ෂිත පිළිගෙවුම් කාලයට වඩා අඩු නම් විතරයි ආයෝජනය කරන්නේ. නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. හරිනේ? එතකොට මේකේ තියෙන ලොකුම අවාසිය තමයි හරිද? මේක මකන්නම් මම. සාමාන්‍යයෙන් ඉගෙන ගද්දී තියරි එකක් ඉගෙන ගද්දී හරියට ඔක්කොම ඉගෙන ගන්න. හරිද? මේ පාර්ට් එක මකමුකෝ. ඔයාලට අරක තේරුණානේ? සම්පූර්ණ වර්ෂ ගාන බැලුවා. ඊළඟ මුදල් ප්‍රවාහයෙන් අර ඉතිරි කොටස පියව ගන්න ලැබෙන ප්‍රමාණය භාගයක් විදිහට අරන් ඒක මාස වලින් හදලා දැම්මා. හිතන්න A කියලා තියෙන එකක් B කියලා තියෙන එකක්. හරිද? A වල ශුද්ධ මුදල් ප්‍රවාහ මුලදී හම්බ වෙනවා 500යි 500යි. ඊළඟට 300යි 200යි කියලා හිතන්නකෝ. මෙයාගේ හැම නෙමෙයි. මෙයාගේ හම්බ වෙනවා මේක 200 අවුරුද්ද ඊළඟේ 100යි. හරිද? මෙයාගේ හම්බ වෙනවා මෙහෙම 300යි 300යි 400යි 600යි 500යි වෙන්න පුළුවන්. සමහර ඒවාගේ අග වෙද්දින් වැඩි වෙන්න පුළුවන්. හරිද? වැඩි වෙන්න පුළුවන්. දැන් මෙයාලා ගාව තියෙන ප්‍රාග්ධනයේ මෙයාලා බලන්නේ මේ A කියන එකේ ආයෝජනය කරනවද B කියන එකද? අපි දන්නා ප්‍රාග්ධනයේ කියන එක සීමිතයි. ඒතකොට මෙයාලා මේ මැෂින් දෙකම ගන්න බෑ. හරිද? ඔය දෙකේම වටිනාකම දෙකේම සමාන වටිනාකමක් තියෙනවා. A 1000යි A වෙනුවෙන් කරන්න වෙන ආයෝජනය 1000යි B වෙනුවෙන් කරන්න වෙන ආයෝජනයත් 1000යි. මේ තමයි මුදල් ප්‍රවාහයන්. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද, හතරවෙනි අවුරුද්ද, පස්වෙනි අවුරුද්ද. මේක සරලයිනේ. මේක දිහා වල බලලා කිව්ව හැකි. පළවෙනි අවුරුද්ද දෙක ඇතුළත. හරිද? දෙවෙනි අවුරුද්ද වෙද්දී Aගේ මූලික ආයෝජනය කවර් කරගන්න, ආවරණය කරගන්නවා මේ 500 සහ 500. 1000යි. 1000ක් ගියා. ඒ 1000 ආවරණය කරගන්න අවුරුදු දෙකක් ගියා. Aගේ පිළිගෙවුම් කාලය අවුරුදු දෙකයි. B ගේ බැලුවොත් 300යි 300යි 400යි. 300 300 600යි 600 400යි 1000යි. එයාගේ මූලික ආයෝජනය 1000යි. හැබැයි එයාගේ පිළිගෙවුම් කාලය අවුරුදු 3යි. දැන් ඔයාලා දන්නවා පිළිගෙවුම් කාලය අවම එකේ මම කිව්වා විකල්ප ගොඩක් තියෙනකොට පිළිගෙවුම් කාලය අවම විකල්පය තමයි අවම ආයෝජන අවස්ථාවේ තමයි අපි ආයෝජනය කරන්න කියලා. එහෙනම් මේක ආයෝජනය කරන්නේ මේකේ. A එකේ. මොකද B ගේ පිළිගෙවුම් කාලය අවුරුදු 3යි. A ගේ පිළිගෙවුම් කාලය අවුරුදු 2යි. පොඩි අවුලක් පේන්නේ නැද්ද ඔයාලට? පේනවා නම් හොඳයි. පේන්නේ නැත්නම් ඒත් අවුලක් නැහැ. මම කියලා දෙන්නම්. දැන් පිළිගෙවුම් කාලෙදී ඔයාලා දන්නවා සලකන මේ අපි තෝරගන්න ආයෝජන විකල්පය තමයි A එක. B එක රිජෙක්ට් කරනවා, A එක ඇක්සෙප්ට් කරනවා. මොකද හේතුව B වල පිළිගෙවුම් කාලය වැඩි, A වල පිළිගෙවුම් කාලය අඩුයි. හැබැයි සම්පූර්ණ අවුරුදු 5 ඉවරදින් ව්‍යාපාරයට වැඩියෙන්ම ලාභ මොකද්ද? වැඩියෙන්ම ලාභ B කියන එක. හේතුව මේ බලන්න. මුලින්ම 1000ක් ගියාට A වලින් හම්බෙන ඔක්කොම ගාණ කීයද? අපි ඒනේ තෝරගන්නේ 500යි 500යි 1000යි 1000යි 1300යි 1500යි 1600යි. මෙතන 600ක් හම්බ වෙනවානේ. එතකොට A තෝරගන්න අපි B රිජෙක්ට් කරනවා. එතකොට B පැත්ත බලාගෙන ගන්න A තෝරගන්න. A තෝරගත්ත නිසා ව්‍යාපාරයට ඇතිවෙච්ච ලාභය කීයද? ඔක්කොම මුදල් ප්‍රවාහ 1600යි 1000යි 1300යි 1500යි 1600යි. මුලින් 1000ක් යනවා. ඉතුරු වෙන්නේ 600යි. මේ ඔක්කොම 1600යි. හරිද? ඕකෙන් 1000ක් මුලින් මූලික ආයෝජනයෙන් අයින් කරනවා. එතකොට ව්‍යාපාරයට එන ලාභය 600යි. හැබැයි මෙයා මේ තෝරගන්නේ 600ක් හම්බෙන එක. මේ හැබැයි එයාලා රිජෙක්ට් කරන්නේ මොකද්ද? ඊට වඩා හොඳ එකක්. ඇයි? පිළිගෙවුම් කාලේ අඩු වුණ පළියට ව්‍යාපෘතියක් නරක වෙන්නේ නැහැ. මේ බලන්න මේ ව්‍යාපෘතිය අවුරුදු 3ක් ගෙවින්ද මෙයාලා මේක රිජෙක්ට් කරා. හැබැයි මේකේ මුළු මුදල් ගලයම බලන්නකෝ 300යි 600යි 1000යි 1600යි 2100යි. ඔහොම ව්‍යාපෘතිය තියෙනම ව්‍යාපාරයේ ආයෝජනය කරන ව්‍යාපෘතියේ අවුරුදු අග වෙද්දින් තමයි හොඳටම මේ මුදල් ප්‍රවාහයන් එන්නේ. එතකොට මේ 2100යි මුදල් ගලා එම මුදල් ගලා යාම සමානයෙන් දෙකේම 1000යි. බලන්නකෝ මේ ව්‍යාපෘතියෙන් අපිට ඇති වෙන ලාභයක් කීයද? 1100ක. දැන් ඔයාලා දැන් කියන්නේ මොකද්ද හොඳ? මේක හොඳයි B හොඳයි. B එකකින් අපිට හම්බෙන ලාභය වැඩි. ආයෝජනය අයින් කරලා පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය වැඩි. මේක ව්‍යාපාරයට මේ ව්‍යාපාරයට අයිති කොටස. මොකද මේක මුලින් 2100මයි තියනෑනේ. ඒකෙන් 1000ක් අපිට අයින් කරන්න වෙනවා. ආයෝජනය කරා. ඒක නැවත පියව ගන්න. එතකොට මේකේ තියෙන ප්‍රධානම අවාසිය. හරිද? ප්‍රධානම අවාසිය තමයි මේකද අපි සලකා බලන්නේ පිළිගෙවුම් කාලේ නැවත ආවරණය කර ගැනීමට යන කාලය වෙනකන් තියෙන මුදල් ප්‍රවාහයන් විතරයි. ආයෝජනය නැවත ආවරණය කර ගැනීම තෙක්
පවතින මුදල් ප්‍රවාහයන් විතරයි අපි මේකෙදි සලකා බලන්නේ. එතකොට මේකට නෝ මං දෙකක් තියෙන එක තෝරගත්තා. ඒ තෝරගන්න B අයින් කරනවා. හැබැයි ව්‍යාපාරයට සාමාන්‍යයෙන් ව්‍යාපාරයට වැඩිම ලාභයක් ගෙනත් දෙන්නේ මොකද්ද? B කියන ආයෝජන අවස්ථාව. හැබැයි අපි ඒ තෝරගත්ත නිසා මේ 500ක් ව්‍යාපාරයට අහිමි වෙනවා ලාභය. 1100ක් තියෙන එක රිජෙක්ට් කරනවා. මේක තමයි මේකේ ප්‍රධානම අවශ්‍ය. එතකොට ඔයාලට ටික සාමාන්‍ය තේරෙන ළමෙක් විදිහට පිළිගියුම් කාලය කියන්නේ එච්චර සුදුසු ආයෝජන ඇගීම් ක්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ payback period කියන්නේ අර හොඳ investment appraisal method එකක් නෙමෙයි. හේතුව තමයි මේ අපිට එකෙන් හරිම decision එකක් ගන්න බෑ. එතකොට ඕකට හොඳම උදාහරණය අපි දන්නවා හොඳම investment appraisal method එක. එහෙම නැත්නම් ආයෝජන ඇගීම් ක්‍රමය අපි දන්නවා ශුද්ධ වර්තමාන අගය. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එතකන් ඔයාලා දන්නවා දැන් හදන්න නේ. හරි. එහෙනම් අපි